මේ ගානේ බලන්න මේ සම්භාවිතාවය ගාන. ඒතර මේ කියන්නේ මේ PA කියන එක දීලා දෙනවා පහින් 3ක් කියලා. PA කේන්දර B දීලා දෙනවා පහින් 2ක් කියලා. PA dash කේන්දර B දීලා දෙනවා 10ක් කියලා. අපෙන් අහනවා PB සහ EA dash කේන්දර B dash කියන්නේ කවුද කියලා අහන්නේ. හරි. දැන් මුලින්ම මෙතනදී මේ අපි මුලින්ම EB හොයමු. EB හොයද්දී මෙන්න මේක පොඩ්ඩක් බලන්න අපි තේරුම් ගමු. මෙහෙම අපි මේ සබහාවක් කරලා ගත්තොත් කොහොමද කියන්නේ AB කුලකලේ. ඒතර මේකේ අදහස මොකක්ද? A dash කේන්දර B. ඒ කියන්නේ Aට අයිති නැති Bට අයිති කෑල්ලනේ. Aට අයිති නැති වෙන්න ඕන Bට අයිති වෙන්න ඕන. Aට අයිති නැති Bට අයිති කෑල්ල කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. හරි. ඒතර ඔන්න ඔය කෑල්ල තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. A dash කේන්දර B. හරි. එතකොට මේ A dash කේන්දර B කියන එකත් ලියනවා. මෙහෙම. P A dash කේන්දර B කියන එක අපිට ලියන්න පුළුවන් නේද එහෙනම්. ඒතකොට P A dash කේන්දර B කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. ඔය කෑල්ල ලියන්න පුළුවන් නේද මේ සම්පූර්ණ V එකේ. මෙන්න මේ මැද කෑල්ල අඩු කරාම. මෙන්න මේ සම්පූර්ණ V එකේ මෙන්න මේක. ඒ කියන්නේ A dash A කේන්දර B කියන කෑල්ල අයින් කරාට පස්සේ මේ කෑල්ල ගන්න පුළුවන්. එහෙනම් P A dash කේන්දර B කියන එක අපිට ලියන්න පුළුවන්. PB ඍණ PA කේන්දර කොහොමද ලියන්න පුළුවන්? දැන් PA dash කේන්දර B ගන්න. එක බෙදීම 10යි. PB තමයි අහන්නේ. PA කේන්දර B කියන්නේ දෙක බෙදීම 5යි. එහෙනම් PB කියන්නේ කවුද? PB කියන්නේ එක බෙදීම 10 ගන්න දෙක බෙදීම 5. ඒ කියන්නේ 5 බෙදීම 10යි. ඒ කියන්නේ උත්තරේ භාගය. PB වල අපේ භාගයක් කියලා නේද? ඊළඟට අපි බලන්න ඕන PA dash කේන්දර B dash. එතකොට PA dash කේන්දර B කියන එක B dash කියන එක අපි ලියන්න පුළුවන් නේද? PA මේලය B කියලා හොඳට ලියන්න පුළුවන්. දැන් මේක සමානයි. එක ඍණ PA මේලය එක ඍණ PA එතකොට PA වල ඩෑෂ් එක ලියන්න පුළුවන් අපිට එක ඍණ PA කියලා. එතකොට එක ඍණ PA මේලය B කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන පාවිච්චි කරලා D මොකද නියම. A dash කේන්දර B dash කියන එක ලියන්න පුළුවන් A මේලය B dash කියලා. සමානයි එක ඍණ දැන් P A මේලය B අපි දන්නේ නැහැ. ඒතර P A මේලය B ලියන්න පුළුවන් නේද? P A දම PB ඍණ PA කේන්දර B කියලා. හරි PA මේලය B සමාන වෙනවනේ. PA දන PB ඍණ PA කේන්දර B ට. හරි. ඒතර PA මේලය B වෙනකොට අපි ආවලු. සමානයි එක ඍණ PA කියන්නේ 5න් 3යි. PB අපි හොයාගත්තා භාගයයි. A කේන්දර B කියන්නේ 5 බෙදීම 2. તો මෙතනින් යනවා. එකෙන් භාගයක් අඩු කරාම භාගයයි. මෙතන 5න් 3යි 5න් 2ක් ගියාම 5න් 3ෙන් 5න් 2ක් කරනවා 5න් 1යි. ඍණ 5න් 1යි. तो මෙතන යනවා 3 බෙදීම 10යි. तो PA dash කේන්දර B dash කියන එක නම් උත්තරේ 10 3 බෙදීම 10ක් කියලා අපිට ගන්න පුළුවන්.